රයිට් 2025 ඔල ලේබල් ළමයින්ට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ඒකක් දෙන්නේ මොන ලකුණු මට්ටම් වලින්ද B සාමාර්ථයක් C සහ S කියන සාමාර්ථ දෙන්නේ මොන වගේ ලකුණු මට්ටම් වලින්ද කියන අදහසක් නැතිවීම. ඉතින් මේ වීඩියෝ එක මම උත්සාහ කරනවා ඒ අදහස ඔයාලට ලබා දෙන්න. අපි ලංකාවේ තියෙන ප්‍රධාන වෙබ්සයිට් කීපයක් ගැනත් අවධානය යොමු කරමු. ඒ වගේම නිවැරදි තොරතුරු මෙන්න මේ වීඩියෝ එක කරා ඔයාලට අරගන්න පුළුවන්. එහෙනම් අපි යමු ඒ කොටස් වලට ගිහිල්ලා අපි කතා කරමු. කොහොමද මේ ලකුණු මට්ටම් පිරිනැමෙන්නේ? ලකුණු අඩු වැඩි වීම වෙන්නේ කොහොමද? මෙන්න මේ කොටස් ගැන අපි ඉදිරියේදී කතා කරමු. එහෙනම් යමු අපි ඒ කොටස් ගැන කතා කරන්න. රයිට් මම මේ වලට අරන් තියෙන්නේ ලංකාවේ යම් එක වෙබ්සයිට් එකක අපිට පෙන්වන තොරතුරු ටිකක් තමයි මම මේ ඔයාලට පෙන්වන්න අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මේකේ ඔරල් ලෙවල් එකේ එක්සැමිනේෂන් නැත්නම් OLL එක්සෑම් එකේ කොහොමද ග්‍රේඩ්ස් ටික වැටෙන්නේ කියලා මෙන්න මේ වෙබ්සයිට් එකෙන් අපිට පෙන්වන විදිය. 75 ලකුණු 100ත් අතර අපිට ඒ සාමාර්ථයක් පිරිනැමෙනවා කියලා මෙතන තියෙනවා. ඒ වගේම 65 74.99 අතරත් ඒ වගේම B කියන සාමාර්ථය පිරිනැමෙනවා ඔයාලට දකින්න පුළුවන්. එතකොට C සහ S කියන සාමාර්ථ මෙතනදී අපිට පෙන්වන විදියට වෙනස් වෙලා තියෙනවා කියලා ඔයාලට පේනවා. එතකොට 55න් තමයි C එකක් ලබා දීම පටන් ගන්න ලකුණු මට්ටම වෙන්නේ. ඒ වගේම 40 තමයි S සාමාර්ථයක් ලබා දීමේ ලකුණු මට්ටම වෙන්නේ. ඉතින් මේ තොරතුරු ඇත්තද? නැත්නම් මේක මේ Google එකෙන් අපිට පෙන්වන ප්‍රධාන වෙබ්සයිට් එක. ඉතින් මම වෙබ්සයිට් එක උඩට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා සම්පූර්ණ ඩේටාබේස් එක තමයි මේ තොරතුරු තියෙන්නේ. ඉතින් මම මෙතනදී අපිට දාලා තියෙන තොරතුරු අනුව ඒ කියන්නේ ඔයාලට ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා Google ගිහිල්ලා මේක සර්ච් කරලා බලුවොත් එහෙම ලංකාවේ ග්‍රේඩින් සිස්ටම් එක. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩාක් Google එකේ තියෙන මෙන්න මේ වගේ තොරතුරු. ඒ කියන්නේ එකක් දෙන්නේ 75න් B එකක් 65න් C එකක් 55න් මෙන්න මේ වගේ තොරතුරු තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම Google එකේ මේ කරන්නේ යම්කිසි source එකක් පදනම් කරගෙන එයාලා මේ තොරතුරු අපිට දානවා බලන්න. ඉතින් මේකේ නිර්වද්‍ය තොරතුරුම අන්තර්ගත වෙන්නේ නැහැ. ඔයාලට තව එකක් මම මෙතනදී පෙන්නන්නම් Wikipedia කියන වෙබ්සයිට් එකේ මොන වගේ තොරතුරුද මේ අන්තර්ගත වෙන්නේ කියලා මම ඒකත් ඔයාලට පෙන්නලින්නම්. රයිට් මේ තියෙන්නේ Wikipedia එකේ. ඒ කියන්නේ ග්‍රේඩින් සිස්ටම් එක කරන විදිය මේ එයාලා ග්‍රේඩින් සිස්ටම් එක කරන විදිය නෙමෙයි මේ ලංකාවේ ඒ තියෙන දත්ත මොනවා හරි source එකක් පදනම් කරගෙන එයාලා අපිට පෙන්වන කරුණු ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන අපිට දීලා තියෙන විදියට මේ තියෙන්නේ O level exam එකේ කොහොමද අපිට ලබා දෙන්නේ ග්‍රේඩින් සිස්ටම් එක කොහොමද වෙන්නේ කියලා. ඒතර බලන්න මෙතන 75 අතර A සාමාර්ථය වගේම 65 74 අතර B සාමාර්ථය වගේම 50 64 අතර C සාමාර්ථය ඒ වගේම 35 49 S කියලා මෙන්න මෙහෙම මෙතන දාලා තියෙනවා. ඒතර Google එකේම එකිනෙකට පටහැනි නැත්නම් අර ඒ දෙකේ සම්පූර්ණ නොගැලපෙන තොරතුරු දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් දැක්කහම ළමයින්ට ගොඩක් දුරට අපහසුතාවයකට ලක් වෙනවා. ඇත්තටම මාක් එක දෙන්නේ මොකෙන්ද කියලා. ඉතින් මම ඔයාලට මෙහෙම පැහැදිලි කරන්නම්. ඉතින් මේකේ තොරතුරු ටිකක් හරි ඒ වගේම ටිකක් වැරදි තොරතුරු තමයි මේ දෙකේම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඇත්තටම කොහොමද වෙන්නේ? මෙහෙමයි වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට A සාමාර්ථයක් දෙන්න නම් කොහොමත් ලකුණු 75න් ඒ වගේම B සාමාර්ථයක් දෙන්නේ ලකුණු 65ත් 74ත් අතර තමයි B සාමාර්ථයක් ලබා දෙන්නේ. ඒ වගේම C එකක් දෙන එක අප්ඩේට් එකක් ආවා. මොකද 2015 වගේ වෙනකම්ම තිබුණේ C එකක් දෙන්න ලකුණු 50න් කියලා. නමුත් ඊට පස්සේ ඒක ලකුණු 55ක් දක්වා ඉහළ දැම්මා. හැබැයි මතක තියාගන්න C එකක් දෙන්නේ ලකුණු 55න් වුණාට කවදාවත් C එකක් ලකුණු 55න් දීලා නැහැ. ඒ කියන්නේ අඩුම තරමේ C එකක් ලකුණු 55න් එයාලා තීරණය කරලා තිබුණත් එයාලා ඒක අඩු කරන්න සිද්ධ වෙනවා. හේතුව තමයි ඉතින් 52 53 මෙන්න මේ වගේ ලකුණු මට්ටම් වලින් තමයි සාමාන්‍යයෙන් C එකක් ලබා දීමේ ඒගොල්ලෝ ආරම්භ කරලා තියෙන්නේ. එතකොට මේකේ ඇත්ත වතාව C එකක ලකුණු 55න් තමයි අපිට කියන්නේ. කියන්නේ එයාලා කන්සිඩර් කරන්නේ ලකුණු 55 ලෙවල් එකක් විදියට. නමුත් ඒක 55න් ලකුණු ලබා දෙන්නේ නැහැ. ලකුණු ටිකක් අඩු වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම S එකක් ලබා දීම ලකුණු 35න් තමයි වෙනද වගේම ලකුණු 35න් තමයි S එකක් ලබා දීම වෙන්නේ. අන්නර C කියන නැත්නම් ක්‍රෙඩිට් පාස් එකේ තියෙන ලකුණු ප්‍රමාණය 2015න් පස්සේ 2015 වගේ මට මතක විදියට 2015න් පස්සේ මේක 50 ලකුණු 55ක් දක්වා වර්ධනයක් සිද්ධ වුණා. ඉතින් ඔය විදියට තමයි ලංකාවේ ග්‍රේඩින් සිස්ටම් එක හැදෙන්නේ. ඒතර මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒතර A සාමාර්ථය ලකුණු 75න් B සාමාර්ථය ලකුණු 65න් වගේම C එකක් දීම ආරම්භ වෙන්නේ 55න් වුණාට
කවදාවත් 55න් ලකුණු දෙන්නේ නැහැ. ඒ 55ට වඩා ලකුණු අඩුවෙන් තමයි යාලා දීලා තියෙන C සාමාර්ථයක්. ඉතින් ඒ වෙලියට දෙන්නේ නැහැ. ඔයාලා ඒක දන්නවා. ඒ වගේම S එකක් ලකුණු 35න් තමයි ලබා දීම පටන් ගන්න. ඉතින් ඒකත් අඩු වෙන්න පුළුවන්. මොකද ඔයාලගේ papers ලියපු විදිය ඒ වගේම ඔයාලා බලාපොරොත්තු වෙන විදියේ ප්‍රතිඵලයක් නැත්තම් ඒ කියන්නේ අපේක්ෂිත assume කරපු result එක ඔයාලගෙන් ඇවිල්ලා නැත්තම් අනිවාර්යයෙන්ම ලකුණු අඩු වීමක් වෙනවා. ඉතින් තව දෙයක් මතක තියාගන්න ඕන. ඒ දේ තමයි සාමාන්‍යයෙන් අපිට ඒ කියන්නේ මෙතන දැන් අපි ගිහිල්ලා ඔතන උත්තර පත්‍ර පරීක්ෂා කරලා අපි ග්‍රේඩින් සිස්ටම් එකක් කරන්න කවදාවත් මැදිහත් වෙන්නේ නැහැ. ඒක වෙනම යන process එකක්. ඒතකොට අපි ගුරුවරු විදියට ගිහිල්ලා කරන්නේ එතන තියෙන හරි වැරදි දාලා ඒ වගේම ලකුණු ටික හදලා එන එක තමයි අපි කරන්නේ. ඉතින් එතනින් පස්සේ යාලා බලලා ලකුණු අඩු වැඩි වීම කොහොමද? එතකොට යාලා අපේක්ෂා කරපු විදියට ඒ ප්‍රතිඵල ඇවිල්ලා තියෙනවද? එහෙම අපේක්ෂා කරපු විදියට ප්‍රතිඵල ඇවිල්ලා නැත්නම් තමයි ලකුණු අඩු වීම පටන් ගන්න. ඉතින් මේක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒක නිසා ඒ ගැන වොරි වෙන්න එපා. මොකද මේ දවස්වල ගොඩක් ළමයි මානසිකව හරි වැටිලා ඇති. හේතුව තමයි මේ ගණිතය සහ විද්‍යාව වගේ papers ගොඩක් අමාරුලා තියෙනවා. බය වෙන්න එපා. මොකද මට මතක විදියට 2018 හරියටම අවුරුද්ද නම් මතක නැහැ. ගණිතයේ පේපරේ ලකුණු 18න් බලලා තියෙනවා. ඒ සාමාර්ථයක් ලබා දෙලා තියෙන 18න්. ඉතින් ඒකේ ඒ කතාව ආවේ results ආවට පස්සෙත් තමයි අපිට ඒ කතාව ආරංචි වුණේ. මේ ලකුණු 18න් තමයි මේ S එකක් දීලා තියෙන්නේ කියන දේ ගැන. ඒක නිසා මේ ඒ ගැන ඔයාලා බොරු වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලගේ අමාරු මොනවාරි සබ්ජෙක්ට්ස් තියෙනවා නම් ලකුණු අඩුවීම සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඉතින් ලකුණු ඔයාලා හිතන 35න් ලකුණු දීලා පාස් මාක් එක දෙනවා නම් අඩුම තරමේ 30ක් 31 දක්වා වුණත් ඕක පිටිපස්සට යෑමේ හැකියාවක් තියෙනවා. වගේම 100 එකක් දෙන එක ලකුණු 50 දක්වාම ඒමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ ගැන බොරු වෙන්න එපා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට හොඳ රිසල්ට්ස් ලැබෙයි. ඉතින් ඔයාව විශ්වාස කරන්න. ඉතින් ලංකාවේ තියෙන papers ගත්තාම ඕලල් කියලා කියන්නේ පුතේ ඒක කඩයිමක් විතරයි. ඉතින් එතනින් එහාට තමයි ලංකාවේ තියෙන සැරම. ඒ කියන්නේ අපි කියනවා හරිම tough exam එකක් එනවා ඔයාලට ලියන්න. ඒ තමයි A level exam එක. ඔයාලා මොන subject එක තෝරගත්තත් ලංකාවේ මම මගේ O level exam ලියලා තියෙනවා. ඒ වගේම A level එක ඊට පස්සේ මගේ campus වල තියෙන exam මම ලියලා තියෙනවා. ඉතින් රජේ ඔයාලා මම කිව්වට විශ්වාස කරන ලංකාවේ O level exam එක කියලා කියන්නේ A level කරන්න ගියාට පස්සේ තේරෙනවා ලංකාවේ O level කියලා කියන්නේ ඉතින් බොහොම A level වලට සාපේක්ෂව බොහොම හරිම ලේසි exam එකක් කියලා. මොකද මම මේ දක්වා university exams ලියලා තියෙනවා. ඒ වගේම A level සහ O level මගේ කරලා තියෙනවා. ඉතින් මේ දක්වා මගේ විශ්වවිද්‍යාලවල තිබුණු ඒ තියෙන exams වලටත් වඩා මම ලියපු A level exam එක තමයි මට සාපේක්ෂව සෑහෙන්නම අමාරුනේ. ඉතින් ඒක නිසා මේ O level වලට ලොකුවටම වොරු වෙන්න එපා. ඔයාලා හිතන results අනිවාර්යෙන් මේ වගේ තියෙනවා. ඒක නිසා ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. ලකුණු අඩුවීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. මොකද ඔයාලගේ මම science සහ maths papers දිහා බැලුවාම අනිවාර්යෙන් මේ දේ වෙන්න පුළුවන්. ඒක නිසා ලකුණු අර ඔයාලට fake news එනවනේ ගොඩක් දුරට. ඒතකොට informed නැති මොන හරි detail වගේක් එනවා. ලකුණු 10 එහෙම අපිට එකපාරටම කියන්න බෑ පුතේ. මොකද මාකින් බලලා මාකින් ඉවර වෙලා ඒ process එකෙන් පස්සේ තමයි grading process එකට යන්නේ. ඉතින් එතනදී යාලා බලාපොරොත්තු වෙන විදියට results ඇවිල්ලා නැත්තම් තමයි ලකුණු අඩුවීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක හැම අවුරුද්දකම වගේ සිද්ධ වෙන දෙයක්. නමුත් එළියට දාන්නේ නැහැ. ඉතින් ඒක නිසා ලකුණු සාමාන්‍යයෙන් අඩු වෙන්න පුළුවන්. අඩු වෙන ප්‍රමාණය මට කියන්න බෑ. අනිවාර්යයෙන්ම ලකුණු අඩුවීමක් සිද්ධ වෙන්න පුළුවන් කියන දේ ගැන විතරක් මට මේ වෙලාවේදී කියන්න පුළුවන්. ඉතින් ඒක එයාලගේ අතේ තියෙන්නේ. ලකුණු අඩු කරන්නේ මොන වගේ ලකුණු මට්ටම් වලින්ද results දෙන්නේ මොන වගේ ලකුණු මට්ටම් වලින්ද කියලා. ඉතින් මේක ගොඩාක් අය කලින් වීඩියෝස් දිහා බැලුවාම ගොඩක් අය මානසිකව වැටලා තියෙනවා. ඉතින් ඒකටත් හේතුවක් වුණා මම මේ වගේ වීඩියෝ එකක් කරන්න. ඒක නිසා වොරු වෙන්න නැතුව ඔයාලගේ ඉතිරි ගමන යන්න කියලා ඔයාලා හැමෝටම සුබ පතනවා. එහෙනම් channel එකත් subscribe කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඉදිරියේදී ලොකු අධ්‍යාපනය ලංකාවේ තියෙන English lessons ගොඩක් ඔයාලට වැදගත් English lessons ගොඩක් මේ channel එක හරහා ඔයාලට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ වගේ අධ්‍යාපනික තොරතුරු ගොඩක් මේ channel එක හරහා ඔයාලට බලා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය වෙන්න කියලා සුබ පතනවා. හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙ දවසක හමුවෙමු. එතකන් ගිහින් එන්නම් සුබ දවසක්.